සුළු දෙයක් තියෙනවා. ඉස්සලාම මේ ඉමේජ් එක ඇදලා ගන්න ඕන ටයිම්ලයින් එකට. ඊට පස්සේ අපි මේක පොසිෂන් එකෙන් තමයි ගේම් එක දෙන්නේ. ඉස්සලාම පටන් ගන්න දාන අපි කී ෆ්‍රේම් එකක් දානවා මේ ක්ලොක් අයිකන් එක ඔබලා. ඊට පස්සේ shift බාගෙන 1 2 3 4 5 කියලා මේ දකුණු පැත්තේ arrow කීය පස් පාරක් ගහනවා. shift බාගෙන දෙපැත්තට යද්දි පහ පහ තමයි ෆ්‍රේම්ස් යන්නේ. ඊට පස්සේ දැන් අපි 25ක් ඉස්සරහට වෙලා තියෙන්නේ. ඊට පස්සේ මෙතන 500 මේක පොඩ්ඩක් ලොක් කරගන්න. 540 තියෙන එක අපි 580ට දානවා. ඊට පස්සේ enter දෙනවා. ඔර වෙනද ඒතර පල්ලයට ගියා. දැන් එන්නේ මේක මෙතන ඉඳන් මෙහෙම පල්ලයට යනවා. ඊට පස්සේ ආයේ මෙතනට ඇවිල්ලා අපි shift බාගෙන මේක ඇල්ලුවා මේකට හොඳට ඇල්ලෙනවා. ඊට පස්සේ ආයේ shift බාන පහක් කොබනවා. 1 2 3 4 5. මේක ආයේ අපි තිබ්බ ගාන දානවා 540. ආයේ තිබ්බ තැනට වෙනවා. ආයේ 1 2 3 4 5. ඊට පස්සේ ආයේ දානවා අපි 580ට. ඊට පස්සේ ආයේ 1 2 3 4 5. ඊට පස්සේ කලින් එක අපිට copy කරලා paste කරන්නත් පුළුවන්. එහෙම අපි දිගටම කරගෙන යනවා. මේ ප්‍රමාණය ඇති ඇත්තටම මේ ඩෙමෝ කරන්න මේක ඔයාලා පේන්නේ දැන් මේක මෙහෙම උඩ පල්ලයට යනවා. මේක තව ස්මූත් කරන්න තමයි ඕනේ. ඒතකොට තමයි ෆ්ලෝට් කරන ඉෆෙක්ට් එක එන්නේ. අපි ඔක්කොම key frames select කරලා right click ඔබලා temporal interpolation ගිහිල්ලා ease out ඔබනවා. ආයෙ right click ඔබලා ඒකටම ගිහිල්ලා ease in දෙනවා. ඊට පස්සේ play කරාම ඔයාලට පේන්නේ ඒක ස්මූත් ව උඩ පල්ලා යනවා. මේක අපි ආයෙ තිබ්බ දැනට එන්න ඕන නිසා 1 2 3 4 5 540 දෙනවා. එතකොට ආයෙ තිබ්බ දැනට අන්තිමට ඇවිල්ලා නතර වෙනවා. කොහොමද තමයි Premiere Pro ඇතුලේ ඔයා ඕනම ඔබ්ජෙක්ට් එක නැතරම් ඔය වගේම PNG එකක් ෆ්ලෝට් කරගන්නේ. ඔයා මොකක්ද ඇට්ටක් කරගෙන නැතනම් අපිට subscribe එක දාලා support එක දෙන්න. ජය වේවා.